අද මාත් එක්ක චීන කෑමක් හදමු. මේකට කියන්නේ බාව බන් කියලා. ඔන්න බන් එකක් කියලා කිව්වට මේක ස්ටීම් කරලා හදන බන් එකක් හින්දා අවන් එකක් නැති කෙනෙක්ට උනත් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් වෙලා පිට යන කරදර වෙන්න ඕනත් නැහැ. අපි ගිහින් බලමු කොහොමද මම මේක රසට හදාගන්නේ කියලා. මේක චීන කෑමක් කියලා කිව්වට දැන් ගොඩාක් රටවල් වල මේක හදනවා. මමත් ඇත්තටම YouTube එකෙන් දැකලා මේ මටත් හදන්න හිතුනේ. මේක මමත් හදන පළවෙනි පාර. පොඩ්ඩක්වත් මට වැරදුනේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔයාලටත් චුට්ටක්වත් වර්ධින එකක් නැහැ කියලා මම මේ කියන විදිහට හැදුවොත් අපි ගිහින් බලමු මම කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මම ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියෙනවා. ටිකක් මද රසනේ ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියෙන්නේ. ඒකට ඊස්ට් ඒ වගේම සීනි එකතු කරලා හොඳට දිය කරගන්නවා. සාමාන්‍යයෙන් මේ බන් එක හදන්නේ කිරි වතුරයි දෙකම එකට එකතු කරලා මම වද වතුර දාන්න නැතුව කිරි වලින්ම හදලා බැලුවා. එතකොට ඇත්තට මේ බන් එක හරිම රසයි. ඉතින් මුලින්ම මේ විදිහට ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න මම මේක වහලා තියෙනවා. මම මේ ගත්ත ප්‍රමාණවල වීඩියෝ එක මුලම දාලා තියෙන නිසා එතනින් ඔයාලට ප්‍රමාණවල අඩු වැඩි කරලා ගන්න පුළුවන්. විනාඩි 10ක් යනකොට ඊස්ට් ටික ඇක්ටිව් වෙලා තියෙන්නේ. දැන් මම මේක පොඩ්ඩක් කලවම් කරලා මේකට පාන් පිටි කෝප්ප 2කමාරක් ටික ටික එකතු කරනවා. ඔක්කොම එකපාර දාන්නේ නැහැ. ටික ටික මුලින්ම මේ විදිහට එකතු කරලා පොඩ්ඩක් මම කලවම් කරගන්නවා. පාන් පිටි එකතු කරන අතරේ ඒකට බේකින් පවුඩර් ඒ වගේම ලුණු ටිකකුත් මම දාගන්නවා. මම අර මුලින් කිව්වා වගේ වීඩියෝ එක මුලම බලන්න මම රෙසිපි එක එතන දාලා තියෙන්නේ දාපු ප්‍රමාණවල්. ඊට පස්සේ මේක ටික ටික කලවම් කරගන්න. ඔක්කොම පිටි ටික එකපාර දාගන්න එපා. පොඩ පොඩ දාන ගමන් මුලින්ම කලවම් කරගන්නවා. දැන් මේ විදිහට අතෙන් මේක ඔක්කොම මම කලවම් කරගෙන ඩෝ එකක් හදා ගන්නවා. ඉතින් ඔයාලා මේක කලවම් කරන අතරේ මේකේ වතුර ගතිය මදි වගේ හිතුනොත් මේකට වතුර ටිකක් හරි ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හරි දාන්න පුළුවන්. මම ඊස්ට් ටික ඇක්ටිව් කරන්න ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් වලට වැඩිය මට තව මේස හැඳි දෙකක් විතරයි ගියේ ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් කලවම් කරපු හින්දා ඒක දැම්මේ. එහෙම නැති කෙනෙක්ට වතුර දාන්න පුළුවන්. ඉතින් මට වැඩිපුර ගියේ මම ගත්ත ප්‍රමාණයට වඩා මේස හැඳි දෙකක් විතරයි. ඉතින් ඒ විදිහට මම මේ කියපු ප්‍රමාණ ගන්න. එතකොට වරදින්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට ටික ටික අඩු ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන ගමන් මම මේක අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් විදිහට හදා ගන්නවා. මේක ගොඩක් වෙලා නීඩ් කරන්න කරදර කරන්න ඕනේ නැහැ. පොඩ්ඩක් මේ ටික කලවම් කරලා අර ඩෝ එකක් විතරයි හදා ගන්න ඕන. අන්තිමටම මේකට පොල් තෙල් මේස හැඳි දෙකමාරක් දාලා මේ ඩෝ එක මම වහලා තියාගන්නවා. මේක ඩබල් සයිස් වෙලා පිපිලා එනකන් විනාඩි 45ක් පැයක් විතර මේක වහලා තියන්න. එතකොට මේක පිපෙනවා. මට විනාඩි 45ක් විතර ගියේ. ඉතින් ඔයාලා සීතල දවසක මේක හදනවා නම් ඔයාලට ලිපුඩ පොඩ්ඩක් මේක තියාගන්න පුළුවන්. එතකොට ඉක්මනට පිපිලා එනවා. ඉතින් දැන් මේක පිපිනකන් අපිට තව වැඩ ටිකක් තියෙනවා කරගන්න. මෙතන මම කටු නැති කුකුල් මස් ටිකක් අරගෙන තියෙනවා. ඒක සීසන් කරගන්න ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, අනියන් පවුඩර් එකයි, ගාලික් පවුඩර් එකයි දාගන්නවා. ඉතින් අනියන් පවුඩර් එකයි, ගාලික් පවුඩර් එකයි නැති කෙනෙක්ට ඒක දාන්න නැතුව සුදු රුණු ටිකකුයි, ලුණු ටිකකුයි චූටියට කපලා මේකට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි සයිස් මම කපලා තියෙන්නේ. ගොඩාක් ලොකුවට කපන්න එපා. ඊට පස්සේ අර ඩෝ එක පිපෙන වෙලාව වෙනකන් අපි මේක සීසන් වෙන්න තියාගමු. විනාඩි 45කින් විතර බලනකොට අපි හදාගත්ත ඩෝ එක මේ වගේ හොඳට පිපිලා තියෙනවා. දැන් අපි මේක මේ භාජනෙන් අයින් කරගෙන රෝලින් පින් එකකින් හරි අතින් හරි මේක හොඳට තුනී කරගෙන බව බන් ටික හදාගන්න යමු. දැන් මේ විදිහට අර අපේ පිපුණු ඩෝ එක මම රෝලින් පින් එකෙන් තුනී කරගන්නවා. මේක තුනී කරගද්දී සෙන්ටිමීටර් භාගයක් වගේ වෙන්න තුනී කරගන්න. ගොඩාක් තුනී කරන්න එපා. ඉතින් ඔයාලට රෝලින් පින් එකක් නැත්නම් අතින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. මම මේ ගත්ත ඩෝ එකෙන් මං හිතන්නේ මම බව බන් 12ක් 13ක් වගේ හදාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තුනී කරගන්න ඕන මේක මුලින්ම. මේ විදිහට තුනී කරගත්ත ඩෝ එකෙන් මම බව බන් ටික කපා ගන්න යන්නේ. කුකී කටර් එකක් ඔන්න තියෙනවා නම් මේ වැඩේ ලේසි. එහෙම නැත්නම් ටිකක් සාමාන්‍ය ලොකු බෝතල් මූඩියක් මේ වගේ අරගෙන ඔක්කොම මේ විදිහට බෝතල් මූඩියෙන් මම කපා ගන්නවා.
දැන් මෙන්න මේ විදිහට කපාගත්ත බාවබන් ටික මම අයින් කරගන්නවා. ඊට පස්සේ මේ ඉතුරු වෙන ඩෝ එක ආයෙ පොඩ්ඩක් රෝල් කරලා ඒකනුත් මම මේ විදිහටම බාවබන් ටික කපා ගන්නවා. ඉතින් මම අර කලින් කිව්වා වගේ 12ක් 13ක් වගේ බාවබන් මට මෙතන කපා ගන්න පුළුවන් වුණා මේකේ. ඊට පස්සේ මේ විදිහට මේ බාවබන් වල එක පැත්තක හොඳට තෙල් ටිකක් මම මෙහෙම ගා ගන්නවා. ඔක්කොගෙම මේ විදිහට තෙල් ටික ගා ගන්න මේ විදිහට එක පැත්තක උඩ පැත්තේ විතරයි මම ගාගන්නේ. දැන් තියෙන්නේ හැන්දක් හරි චොප්ස්ටික් එකක් හරි මෙන්න මේ විදිහට මේ බන් එක මැදින් තියලා පොඩ්ඩක් මේ ඉස්සරහා පැත්තෙන් තද කරන්න. ඊට පස්සේ හැන්ද හරි තියපු චොප්ස්ටික් එක හරි මේ විදිහට අයින් කරගන්න. ඒ විදිහට ඔක්කොම මේ මෙහෙම හදා ගන්නවා මම. ගොඩාක් තද කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේ විදිහට ඉස්සරහින් මේක තද කරගන්න. මේ විදිහට ඔක්කොම ටික හදාගෙන මේක වහලා මේ බන් ටික තව පොඩ්ඩක් වෙලා පිපෙන්න විනාඩි 20ක් 30ක් විතර මේක මම මේ විදිහට වහලා තියාගන්නවා. මස් ටික දැන් හොඳට සීසන් වෙලා තියෙන්නේ. මම ඒකට මේ විදිහට සුදු ලුණු බික් 3ක් 4ක් විතර කොටුවට කපා ගත්තා. සීසන් කරගත්ත මස් ටික ඔක්කොම මම මේ විදිහට ගැඹුරු තෙලේ මෙන්න මේ පාටට බැද ගන්නවා. බැදගත්ත මස් ටික දැන් හදාගන්න යන්නේ. මම අද මැටි තාච්චියක් ගත්තේ. මොකද මේකට මේ විනාකිරි දාන හින්දා තෙල් ටිකක් මුලින්ම රත් වෙන්න දීලා ඒකට අර පොඩියට කපාගත්ත සුදුරුන් ටික දාලා ටෙම්පරාදු වෙන්න දෙනවා. ඒක ටෙම්පරාදු වෙන අතරේ ඒකට මම සෝයා සෝස් ටිකක්, ඒ වගේම තක්කාලි සෝස් ටිකක් දාලා ඒකට වතුරක් ටිකක් දාලා මම මේක හොඳට කලවම් කරගන්නවා මුලින්ම ටිකක් වෙලා. මේ මස් එක ඇත්තටම හරිම රසයි. ලොකු වෙලාවක් යන්නේ නැහැ හදාගන්න. මේ විදිහටම හදාගන්න. එතකොට ඇත්තටම බවබන් එකත් එක්ක මේක හරි රසට තියෙනවා. ඉතින් වතුරක් දාලා පොඩ්ඩක් මෙහෙම කලවම් වෙනකොට මම මේකට විනාකිලි ටිකක් දාගන්නවා. ඒ අතරේ අර හදාගත්ත සුදුරුණු පවුඩර් එකයි ගාලික් පවුඩර් එකකින් ටිකකුයි දානවා. මම තියෙන හින්දා දැම්මේ. නැති කෙනෙක් දාන්න ඕනේ නැහැ. නිකම්ම හදාගන්න එහෙමත් රසයි. ඊට පස්සේ අර බැදගත්ත මස් කැලි ටික දාන්න කලින් මම මේකට මිරිස් කුඩු ටිකක් දාගන්නවා. පොඩ්ඩක් පාට වෙන්න. ඊට පස්සේ මේක තව පොඩ්ඩක් මේ විදිහට කලවම් කරලා මේ සෝස් එක දැන් ඔන්න මේ වගේ තික් වෙලා තියෙන්නේ. මේ වෙලාවට අර බැදගත්ත මස් කැලි ටික මේකට දාලා පොඩ්ඩක් වෙලා කලවම් කරගන්නවා. ඊට පස්සේ ඔන්න ලිපින් අයින් කරගන්න තියෙන්නේ. මේක ඇත්තටම මාරම රසයි මේ බවවන් එකත් එක්ක. මේ විදිහට මේ චිකන් එක හදලා බලන්න. ඩබල් සයිස් වෙන්න පිපුණ බවබන් ටික රයිස් කුකර් එකේ ස්ටීම් එකේ තියලා විනාඩි 15ක් 20ක් විතර මං ස්ටීම් කරගන්නවා. ස්ටීම් එකේ තියද්දි පාර්ච්මන්ට් පේපර් එකක් තියන්න නැත්නම් මේක පොඩ්ඩක් ගලව ගන්න අමාරු වෙයි. ඔන්න දැන් විනාඩි 20කින් බලනකොට බවබන් ටික හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ. දැන් මේක අයින් කරලා පොඩ්ඩක් අපි නිවෙන්න තියමු. මේ තියෙන්නේ ස්ටීම් එකෙන් එළියට අරගෙන චුට්ටක් වෙලා නිවෙන්න තියපු බවබන් ටික. මෙන්න මේ විදිහට මේක හොඳට ඇතුළ තැම්බිලා තියෙනවා. පොඩ්ඩක්වත් අමු නෑ. මේ බවබන් මාරම සොෆ්ට්. මම ඔයාලට එකක් කඩලාත් පෙන්නන්නම්. එතකොට ඔන්න ඔයාලටම බලා ගන්න පුළුවන් මේක කොච්චර සොෆ්ට්ද කියලා. දැන් මේ හදාගත්ත බවබන් ටික අපි ලස්සනට ෆිල් කරගමු. මේකට මම පොඩි සෝස් එකක් හදාගත්ත. මේ සෝස් එක ඇත්තටම ඕනම නෑ. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මම කියන්නම් මේකට ලොකු දේවල් දැම්මේ නෑ. මම දැම්මේ මයොනීස් ටිකකුයි, තක්කාලි සෝස් ටිකකුයි, පිකල් ජූස් ටිකකුයි විතරයි. ඒ තුන හොඳට කලවම් කරලා මේ සෝස් එක හදාගත්තේ. ඉතින් සෝස් එක මම අර කිව්වා වගේ ඕනම නෑ. අර චිකන් ෆිලින් එක වුණත් මේක කන්න පුළුවන්. මොකද මේක ඇත්තටම හරිම රසයි මේ චිකන් එකත්. ඊට පස්සේ මම අර පොඩ්ඩක් ලස්සන කරගන්න ඕන හින්දා මේකට පිපිඤ්ඤා ටිකක්, ලුණු ටිකක්, තක්කාලි ටිකක් එහෙම කපලා තියාගත්තා. ඊළඟට මම කරන්නේ අර හදාගත්ත මස් එකෙන් මේ විදිහට ලස්සනට ඒකේ අර ග්‍රේවි එකත් එක්ක ගෑවිලා එන්නම තියාගන්නවා. ඊට පස්සේ උඩින් කැමති නම් අර හදාගත්ත සෝස් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම තක්කාලි සෝස් එක උනත් මේක කන්න පුළුවන්. මේක ඇත්තටම හදන්න අමාරු කෑමක් නෙමෙයි. මොකද මේ ඩෝ එක අපි නීඩ් කරේ නෑ. ඒ වගේම මේවා අවන්න එකේ දාලත් නෙමෙයි හැදුවේ. ඒ වුණාට සුපර් සොෆ්ට් මාරම රස බවබන් එකක් මේක. මට නම් ඇත්තටම මාරම ආසාවක් තිබුණේ ওই වීඩියෝස් වල දැකලා මේක කන විදිය. ඉතින් ඇත්තටම මේ try කරපු එකට වටිනාකමක් ලැබුණා මේකේ රස බලද්දී. මොකද ඒ තරම් රසයි. මම මේ කිව්ව විදියටම මේ කිව්ව ෆිලිං එක දාලා හදලා බලන්න. ඒ වගේම අර ඉතුරු වුණ ඩෝ එකෙන් මම පොඩියට මෙන්න මේ විදියට බන් එකක් හදලා බැලුවා. ඔන්න ඔයාලා බලන්නකෝ ඒකත් කොච්චර softද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. ඔයාලගේ ගෙදර කට්ටිය හැමෝම ආස වෙයි මේකට.
ඉතින් try කරොත් නම් අනිවාර්යෙන් යටින් comment එකක් දාන්න රස කොහොමද කියලා. ඒ වගේම ඔයගේ යාළුවෙක්ට බලන්න share කරන්න. මාව subscribe කරන්න කියන ගමන් මේ වගේම ලේසි වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ඉක්මනටම එනකන් පරිස්සමෙන් ඉන්න.